අනේ ප්‍රබල වමත් කසකාරයවයි කැඳවාගෙන ඉන්නේ. හොඳයි. ක්‍රඩාපිටිය තුල හොඳයි. වටිනාකම ලියා ගන්නට පුළුවන් බොහෝ දුරට එක් ලකුණක් මේ ක්‍රඩාපිටිය තුල ලංකා මාතා වෙනුවෙන් සන්හිටුවන් කරුවොත් වටිනාකම කුමට කියන්නද පුතේ? මෙන්න පිටියෙන් විවතට යන පහර දැන් දෙවන ලකුණත් පත් කරගන්නේ වින්සන් මහතාගේ අනුස්මරණීය එල්ල තරඟමාලාවේ ආදරණීය කඩුගම පුරවරෙන් එල්ලපිටිය තුල කතා කරන නම් ප්‍රබල ක්‍රීඩකයා චින්තක තුෂාරගේ පියාණන්ගේ අනුස්මරණීය එල්ල තරඟමාලාව සංවිධානය කරලා ලංකා මාතාවට ලබා දීම ගැන හෘදයාංගම ස්තුතිය දාබර මිත්‍රෝරි එන ප්‍රවීන් තාමත් ලංකා මාතාවේ ඉන්න ලාභාල්තම පසු වෙන ක්‍රීඩකයා මම තාම දැක්කේ නෑ පුතේ වගේ සුපුරුදු පන්දු පහර. ඒ සුපුරුදු පන්දු පහරට මේ දැන් අඩිතාලම තනයි කියන බලාපොරොත්තුව දුනු වාසිය දුනු අවස්ථාවට දුන්නු ප්‍රතිඵලය ක්‍රීඩාපිටියේ සීමා පවුරු පදන බිඳහෙළු පන්දු පහර. එහෙනම් ඉරාන් යලි දෙවෙනි ලකුණටද මෙන්න ලැබෙනවා පන්දුව. පෙරලා ගහන පහර. මෙන්න පෙරලා ගහන පාර වේගෙන් කරකවම් මල්ලි දෙපා දෙක. තුන්වෙනි විරාම ස්ථානයෙන් දැන් සෙමින් එන්න. මෙන්න ඉරාන් දෙන උත්තරය ලැබුණු සැනින් ක්‍රීඩාපිටිය තරණය කරන පහර. වටිනාකම ලියාගත්ත පහර ක්‍රීඩාපිටිය තුල. රෝහණ එනවා ක්‍රීඩාපිටිය තුල. රෝහණ කාලයකට පස්සේ දැක්කේ නෑ මම වාගේ සුපුරුදු පන්දු පහරවල්. මෑත වකවානුව තුල එල්ල ක්‍රීඩාවේ තුලින් දාබර මිත්‍රවරුනි වතුවත ප්‍රදේශයෙන් එල්ල ක්‍රීඩාව දිග්විජය කරපු ආදරණීය ක්‍රීඩකයා රෝහණ අයියන් ක්‍රීඩාපිටිය තුලට. හොඳයි රෝහණ එල්ලපිටියේ සැබෑම වටිනාකම ලියාගත්ත ප්‍රබල ගණේ ක්‍රීඩකයා. මේ ක්‍රීඩාපිටිය තුල ඈතින් ඈත අනන්තය සොයාගෙන යන පන්දු පහරක් නිසා වටිනා කියන තරඟම වෙලා තිනවා. හදවතේ දොරගුළු යුක්ත කරන කතා කරන මගේ හදවතේ නිවේදකෙක්. මෙන්න ලැබෙන පන්දුව වමතේ හැඩකාරයා දාංගකාරයා මෙන්න ආනසක දෙන උත්තරය රකින්නවා පන්දුව රකින්නවා. අර චින්තක අයියා කිව්වා වගේ අමිල අයියා කියද්දි දෙයියෝ දෙද්දි භූතයෝ වළක්වනවා වගේ කතාවක් මෙතන සිද්ධ වෙනවා ක්‍රීඩාපිටිය තුල. මෙන්න රැක ගන්නවා පන්දුව දාබර ක්‍රීඩාලෝලි සබද පී මිතුරිනි. හොඳයි. ක්‍රීඩාපිටිය තුල ඒ වටිනා කියන ක්‍රීඩකයාගේ හිරාන්ගේ අවාසනාවන්ත තැවියම ක්‍රීඩාපිටිය තුල ලකුණු දෙකක් අත්පත් කරගෙන ප්‍රබල ගණේ හිටපු ක්‍රීඩකයා